ඔයාට කියන නංගි මම ගාවින්න දාර පිඹුරේ වඩි 6ක් දිගයි සත්තුවත් වෙන්න කියනවා ඇඟ පුරාම පුල්ලි අර අංකල් පෙරේරාට පොඩ්ඩක් වැඩි වෙලා එයා පටකලා ගෙදරට දාලා එන්න දැන් යන්න ඕනද නැතු යකෝ වෙරි බැස්සම ගින් දාලා හරියනවද අයි විනාඩියක් දෙන්නේ මේ පුතාට කරදරයක්ද පන්දා නෑ කවන්නේ අංකල් ළඟනේ මම ටක් ගාලා දාලා එන්න අපි යන්න අඩේ නංගි මං එදා එනකොට ඔයා ගිහිල්ලානේ දැන් අර පිඹුර අඩි 12කට වැඩි දිගයි පුතා පෙරේරා අංකල් ටිකක් වැඩි ඩ්‍රොප් කරලා එන්න ගිය පාරත් මේ පුතා මාව ගිහින් දැම්මා අංකල් පෙරේරාගෙන් හරි කරදරයිනේ උලන් නෑ අංකල් විනාඩි 5න් එනවනේ ටක් ගාලා ඔයාට මගේ කතාව කියන්න උනේම නෑ නංගි ගිය අවුරුද්දේ මං අර කියමු පිඹුර දැන් අඩි 15කට වැඩි දිගයි ඌ ගොඩ පුතා අංකල් පෙරේරාට අදත් ටිකක් වැඩි ඩ්‍රොප් කරලා එන්න පෙරේරා අදත් ටිකක් වැඩි වුණා පුතා ඒකයි මේ හරි කරදරයි නේද මගේ කමන්නේ අංකල් ඉතින් ඔහොම යන්න බෑනේ අත්තට මම ගිහින් දාන්න පුතා පුතා පුතේ මට ඇත්ත කියන්න පුතා අංකල් පෙරේරාගෙන් ඔයාට හරි කරදරයි නේද නෑ මොන කරදරයක්ද අංකල් ඒ වුණාට පුතා මම දන්නවා ඔයාට මගෙන් හරි කරදරයි කියලා තෝ දන්නවනේ යකෝ මේක මේ මල කරදරයක් කියලා මොන මගුලකටද යකෝ තෝ මේ සැරිසරි මට කරදර කරන්නේ පුතා මම අර කෙල්ලට යකෝ ගිය අවුරුද්දේ ඉඳගෙන මගේ පිඹුරේ කතාව කියන්නේ උදේ යකෝ අඩි 20කට වැඩි දිගයි අනේ සොරි පුතා හැමදාම මේ කෙල්ලට මම පිඹුරක දිග ගැන කියනකොට තෝ තාත්තේ වුණා ලොන්ත පොල්ලන්න බීලා එක්කෝ යකෝ බුලන් ගන්නට බීලා පයින් යන්න ඕනේ අනේ පුතා වල් නාකියා කොහෙද මම යන්නද නෑ මම බහලා වීල් එක ගෙන්න අනේ ඔයි මේ වාඩි විය වල් පරයා Acabou. Acabou. Free drinks in the house.